cuties, welcome to my YouTube channel. ඔන්න අද මම ලස්සන vlog එකක් අරන් ආවා. දිගටම බලන්න. ස්ටඩීස් එක වෙලාවක් හොයාගන්න හරි අමාරුයි. කොහොම හරි අද vlog එකක් අරන් එනවා කියලා තමයි හිතන් හිටියේ. ඉතින් මේ vlog එක පටන් ගත්තේ උදේ 11 විතර වුණා. මොකද මට අද උදේ ක්ලාස් එකක් තිබ්බා. ඉතින් මේ ඉන්නේ මගේ කලින් vlogs වලට කමෙන්ට් දාපු අය. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් thank you. එහෙනම් අපි vlog එකට යමු. ක්ලාස් ගිහින් ඇවිල්ලා මහන්සි හින්දා මම පොඩ රෙස්ට් කරලා වොෂ් එකක් දාගත්තා. ඊට පස්සේ මම මගේ පැල වලට වතුර දැම්මා. මේ වලට වැඩිය වතුර දාන්න හොඳ නැහැ මොකද ඒවා ඉක්මනට මැරෙන්න බලනවා. අනිත් පැල ටික ඉරේලිය වැටෙන්න ජනේලෙ ළඟින් තිබ්බා. ඒ වලට වැඩිය ඉරේලිය ඕනෙත් නැති හින්දා සැරින් සැරේ එළියට ගෙනියන්න ඕනේ නැහැ. ඉතින් මේ හිස් පෝච්චියටයි අනිත් එකටයි මම ওই ජෑම් බෝතලේ මුල් අදින්න දාලා තියෙන පැල දෙක තමයි දාන්න හිතන් ඉන්නේ. පැය භාගයකට විතර පස්සේ මම ආපහු පැල තියෙන්න ඕනේ තැන් වලින් තිබ්බා. දැන් අපි එහෙනම් පාඩම් වැඩ පටන් ගමු. හරි දැන් මම මගේ මේසේ ටිකක් පිහිදලා ස්පස් කරන්නයි යන්නේ. මේ තියෙන මංගාව තිබ්බ සෑන්ඩ්ස්කේප් එකේ වැලි ගිය මාසේ කාමරයස් කරන්න ගිහින් මගේ අතින් එක බිම ඇටලා කුඩු වෙලා ගියා. ඉතින් මගේ මේසේ උඩ මමගේ ජර්නල් එකයි ස්ක්‍රිප්ටින් බුක් එකයි පෙන්සිල් හෝඩ් එකයි ඊළඟට ලැම්ප් එකක් එදා දවසේ වැඩ තියෙන පොත් ටික තව මම මේ දවස්වල ඉටිපන්දමක් හදාගෙන ඉන්නවා. ඒක ඔය වගේ බඩු ටිකක් තමයි මම මේසේ දැනට තියන් ඉන්නේ. ඊට අමතරව මගේ ෆේවරිට්ම පැලේ මම මේසේ වලින් තියා ගන්නවා. ඉතින් දැන් මගේ ස්ටඩි කෝන් එක මෙහෙම තමයි පේන්නේ. අද මගේ ලයිබ්‍රරියේ පොත් බාර දෙන්න තියෙන දවස. ඉතින් මම වොෂ් එකක් දාගෙන යන්න ලෑස්ති වුණා. මාත් එක්ක ලයිබ්‍රරි යන්න එන අක්කගේ නංගිත් අද අපිත් එක්ක යන්න ආවා. ඉතින් අපි තුන් දෙනා ලයිබ්‍රරියට ගියා. ඇත්තටම මේ ලයිබ්‍රරි එක ගොඩාක් හොඳයි. ගොඩාක් පොත් තියෙනවා. කොළඹ ලයිබ්‍රරි ශාඛාවක් ඉඳලා ඇත්තටම හොඳට තියෙනවා. ඉතින් මං ගොඩාක් ආස තැනක් තමයි මේ ලයිබ්‍රරිය. ෆික්ෂන් නන් ෆික්ෂන් පැත්තේ ඉංග්ලිෂ් පොත් පවා ABCD පිළිවෙලට තියෙන්නේ කතරගගේ නම් වලට අනුව. ඉතින් ඔයාලා හොයන පොතක් වුණත් හොයාගන්න හරි ලේසියි. ඉතින් ඊට පස්සේ අපි එන්න පිටත් වුණා පොත් ටිකක් අරගෙන. ඉතින් වහින්න වගේ තමයි තිබ්බේ. ඉතින් ලයිබ්‍රරියන් අපිට කිව්වා ඔය දෙන්න තෙමුණාට කමන්නේ පොත් ටික නම් තෙමන්න එපා කියලා. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ අහස ලොකු වැහි වලාකුලක් යන්නේ. ඊට පස්සේ අපි ගියා කීල්ස් එකට කන්න මොන හරි ගන්න. මං ගෙදර ඇවිල්ලා කාමරේ චුට්ටක් අස් කරලා පොතක් කියවන්න පටන් ගත්තා. අලුතෙන් පොත් ගෙනාවට පස්සේ මට ඒවා තියන් ඉන්න බෑ කියවන්නමයි හිතෙන්නේ. ඊට පස්සේ මං අද දවසේ බුලට් channel එක සම්පූර්ණ කරන්න ගත්තා. මේක මම මාර්තු 2 වෙනිදා සම්පූර්ණ කරපු එක. ඒ වුණාට කමක් නෑ මට අද වීඩියෝ කරන්න අමතක වුණා.
මගේ බුලට් ජර්නල් එකේ මුලින්ම monthly plan එක තියෙනවා. ඊළඟට habit tracker එකේ plan care, ඊළඟට පාඩම් කරන එක, hydrate, homework, room care වගේ ඒවා තමයි තියෙන්නේ. ඊට පස්සේ gratitude list එකේ මම එදා දවසේ වැඩිපුරම සතුටු වෙච්ච දේ තමයි ලියන්නේ. ඒක මම රැට ලියනවා. mood tracker එකේ මම very happy කියලා තමයි අදත් මාක් කරේ. ඊට පස්සේ study tracker එකේ අද නම් මම පැය 3-4ක් පාඩම් කරා class උත් එක්ක. learn pencil tracker එක අදත් වැස්ස. ඔය ටිකත් එක්ක මගේ reading tracker එක තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මගේ 2025 ජර්නල් එක. වීඩියෝ එක දික් කරන හින්දා මම තාම වීඩියෝස් දාන්නේ නැහැ. අදට මෙතනින් නවත්තනවා. මම හිතුවට වඩා vlog එක ලස්සනට කරගන්න පුළුවන් වුණා. ඉතින් ස්ටඩීස් එක vlog එකක් ගේන එක ගොඩාක් අමාරුයි. එඩිට් කරන්නත් පැයකට වඩා යන හින්දා කොහොම හරි මම ඊළඟ vlog එකත් ඉක්මනට ගේන්න try කරන්නම්. මේ vlog එකට ඔයාලා දාන කමෙන්ට් මම ඊළඟ vlog එකෙන් පෙන්නන්නම්. එහෙනම් අදට bye bye. vlog එක බලවට ගොඩාක් thank you.